අද මේ වීඩියෝ එක තියෙන්නේ අර ගොඩක් කට්ටිය මගෙන් ක්වෙස්චන් කරලා තිබ්බා UAE වල ජොබ් එකක් හොයාගත්තේ කොහොමද? ඒ කියන්නේ ස්කූල් ෆීල්ඩ් එකේම කොහොමද ජොබ් එකක් හොයාගත්තේ? ඊට කරපු කෝසස් මොනවද ලංකාවේදී? එනකොට ගොඩක් ක්වෙස්චන්ස් අහලා තිබ්බා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් වීඩියෝ එකේ මුල ඉඳන් අග වෙනකම්ම බලන්න කොයි තැන්වලදී මොන දේවල් කියන්නේ හින්දේ මම ඇත්තටම මතක් වෙන වෙලාවට මගේ ස්ටෝරි එක කියන්නේ මතක් වෙන වෙලාවට තමයි මම දේවල් කියන්නේ. ඉතින් වැදගත් වෙන දේවල් තියෙයි. ඔයාලට මොනාරි ප්‍රශ්න තිබ්බොත් ඒවත් අහන්න ඒවට උත්තර දෙන්නම්. ඉතින් මම දන්නවා මම ඔයාලා මේ වගේ දේවල් හොයද්දී මම කොහොමද ලංකාවේදී ඒව ගැන හොයපු විදිහ මම දන්නවා. මට කොච්චර උගනාවක් තිබ්බද ඒ සම්බන්ධ දේවල් අහගන්න, තොරතුරු හොයාගන්න කොහොමද තිබ්බේ කියලා මම දන්නවා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට මුලින්ම කියන්නේ මම UAE වලට ආවේ last year April වල. ඉතින් ඒ දවසේ ඉඳලා අද වෙනකන් මට ලැබුණ experience එක තමයි මම දැනවත් මම දන්න දේවල් තමයි ඔයගලන්ට එක්ක share කරන්නේ. ඉතින් එතකොට මෙතනින් එහාට වෙනස් දේවල් තියෙන්න පුළුවන්. ඊට වැඩිය මම නොදන්න දේවල් තියෙන්න පුළුවන්. හැබැයි මම දන්න දේවල් මට ලැබුණු මම දැනුවත් මට ලැබුණ එක්ස්පීරියන්ස් තමයි සහ මම දන්න දේවල් තමයි ඔයගලන්ට ෂෙයා කරගන්න. මාරු අහලා තිබ්බ දෙයක් තමයි මම ලංකාවේ ඉඳලා මෙහෙට කෙලින්ම ආවේ ටීචින් වලට. නෑ. එහෙම නෑ. දැන් මෙහි ලංකාවේ qualified teachers ලා ඉන්නවා. මෙහි ආවිල්ලා ස්කූල් එකක ජොබ් එකක් හොයාගෙන නැහැ. වෙන ෆීල්ඩ් වල වැඩ කරන අය. මම දන්නවා. හැබැයි ඔයාගේ උත්සාහය තිබ්බොත් ඔයාට හොයාගන්න බැරි කමක් නැහැ. හැම දෙයකටම මෙතන වැදගත් වෙන ඔයාගේ self confidence එක කියලා මම හිතනවා. මොකද qualifications මොකුත් නැතුවත් තමන්ගේ ස්කිල් එක බිල්ඩ් කරගෙන මෙහි ඕන තරම් ඉස්සරහට ගියපු කට්ටිය ඉන්නවා. නර්සරි ෆීල්ඩ් එකක ජොබ් එකක් හොයාගන්න එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම කිව්වනේ මම දැනුවත් කියන්නේ ලබපු අත්දැකීම් එක. ඉතින් හැබැයි ස්කූල් එකකට එනවනම් ඇතුලේ කාගේ හරි ස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. නැත්තම් ටිකක් අමාරුයි යන්න. ඒක තමන්ගේ ලක් එක ළමයි. හරිද? මට එහෙම කියන්න බෑ. ගොඩක්ම කෙනෙක් රෙකමන්ඩ් කරත් වැඩ කරන කෙනෙක් ස්කූල් එක ඇතුලේ මෙයා හොඳයි මේ පොසිෂන් එකට පුළුවන් නම් එයාට සපෝට් එකක් දෙන්න, ඉන්ටර්විව් කරලා බලන්න, CV එක දීලා එහෙම තමයි. මොකද නැත්තම් දැන් මම එදා ඉන්ටර්විව් කිය දවසේ හිතා ගන්න බැරි ප්‍රමාණයක් ඉන්ටර්විව් එකට ඇවිල්ලා හිටියා. අර ඇතුලේ සපෝට් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ නැතුව යන්න බෑ කියන කතාව නෙවෙයි මම කියන්නේ. හරිද? එහෙම පුළුවන්. ඔයා මං කිව්වේ ඔයා qualified නම් මම ලංකාවේදී මම volunteer teacher කෙනෙක්. මම courses අහලා තිබ්බනේ මම ලංකාවේදී මොනවද කරේ කියලා. එතකොට මම Open University එකේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව ගෞරවපාති ඩිග්‍රී එක මම ෆලෝ කරා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරන්න. ඒක මම කම්ප්ලීට් කරේ නැහැ ළමයි ලංකාවේදී. කියන්නේ මට මම කම්ප්ලීට් කරපු හිටියේ නෑ. ඒක ඩිස්ටන්ස් এডুকেෂන්. ඒ කියන්නේ එතකොට ලොකු කාලයක් යනවා ඒක කම්ප්ලීට් කරන්න. අවුරුදු 4ක් තමයි අවුරුදු 5ක් විතර ඒක ඇදෙනවා. ඉතින් ඔයාලා මොනවා හරි කෝසස් කරනවා නම් ඒවා අනිවාර්යෙන්ම කරලා ඒ පේපර් සර්ටිෆිකේට් එක ඔයගොල්ලෝ අරගෙන ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඊට පස්සේ UAE embassy එකෙන් ඔයගොල්ලෝ ඇටෙස්ට් කරගෙන මෙහෙ එන්න ඕනේ. ඒත් ටීචර් කෙනෙක් හරි TA කෙනෙක් හරි වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ටික ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒ ඇටෙස්ට් කරගන්න නම් අනිවාර්යෙන් වැලිඩ් කෝස් එකක් වෙන්න ඕනේ. හින්දා හොඳට හොයලා බලලා කරන්න. මොකද මෙහෙ ඇවිල්ලත් ඔයගොල්ලෝ මෙහෙ මොෆයි එකට දාලාත් ඔයගොල්ලෝ ඇටෙස්ට් කරගන්න ඕනේ. එතකොට තමයි මේගොල්ලෝ ස්කූල් එකකට හරි නර්සරි එකකට හරි ගියාම ඔයාට වීසා ගහන්න යද්දී ඒගොල්ලන්ගේ ඒ දාලා ඩොකියුමන්ට්ස් තියෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඒ ගැන මම කලින් ඉඳන් මේක කිව්වේ. මෙහෙ ඉන්න කලින් මේව කරගන්න. දැන් නම් මම හිතන්නේ මෙහෙ විසිට් වීසා එන්න පොලිස් ක්ලියරන්ස් රිපෝට්ස් එහෙම දෙන්න ඕනේ මම හිතන්නේ. අපිට මම ස්කූල් එකට ජොයින් වෙද්දී ස්කූල් ෆීල්ඩ් එකේ නම් අනිවාර්යෙන් අපි ඒවා දෙන්න ඕන. ලංකාවේ ඉඳලා මෙහෙ එන්න කලින්
ගොඩාක් හොයලා බැලුවා විස්තර. කොහොමද ටීචර් කෙනෙක් වෙන්නේ? කොහොමද ටීචින් ඇසිස්ටන්ට් යන්නේ? කොහොමද ස්කූල් සමහර නර්සරි වල ඉන්නවා නැනීලා ළමයින්ට. ඉතින් ඒ වගේ මෙහි තියෙනවා ඔයගලන්ට කෝසස් ෆලෝ කරන්න පුළුවන්. මෙහි ආවහම කෑෂ් ලෙවල් ඔය වගේ එක කෝසස් තියෙනවා. එතකොට at least මෙහි කෑෂ් ලෙවල් 1 තියෙනවා නැනි කෙනෙක් වෙන්න. ඊට පස්සේ කෑෂ් ලෙවල් 2 ටීචින් ඇසිස්ටන්ට්. ඊට පස්සේ 3 ක්වොලිෆයිඩ් ටීචර් කෙනෙක් වෙන්න. ඉතින් ඒ වගේ කෝසස් ඔයගලන්ට ෆලෝ කරන්න පුළුවන් මෙහි. එතකොට යාළගේ සැලරි හොඳයි. ඉතින් ඒ වගේ මෙහි ඇවිල්ලා ඒවා බිල් කරගන්න පුළුවන්. ඔයාලා ස්කූල්වල නර්සරි වල ජොබ් හොයාගන්න පුළුවන් විදිහක් මම මේ කියන්නේ. මම අත්දැකීමෙන් මං කරපු දෙයක්. අංක 1 තමයි ඔයාලට පුළුවන් මෙහි තියෙන ස්කූල්ස් හොයන්න. ඒ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඊමේල් එක අරගෙන එයාලට මේල් එකක් දාන්න පුළුවන්. අනිත් එක තමයි මන් නර්සරි වල මං ජොබ් හොයන කාලේ මේක කරපු දෙයක්. මම මේක කවුරුත් කියලා නෙවෙයි කරේ. මම මේක අත්දැකීමෙන් කරපු දෙයක්. එහෙනම් මේක අනිවාර්යෙන් දැනට UAE ඇවිල්ලා ඉන්නවා නම් ඔයගලන්ට නර්සරි ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න ඕන නම් මේ ක්‍රමේ කරන්න. මේක අර අද්දුටි ප්‍රත්‍යක්ෂයි වගේ දෙයක්. ඒ කියන්නේ දැන් ඔයා ඉන්න තැන මොනා කරන්නත් ඔයා මේ රටට ඇවිත් ඉන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. මොකද ඔයාට කවුරුත් ඔයා ලංකාවේ ඉඳලා ඔයාට ජොබ් ඔෆර් එකක් එවන්නේ මෙන්න අපේ ස්කෝල් එකේ වෙකන්ට් එකක් තියෙනවා ඔයා එන්න ඇවිල්ලා වැඩ කරන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් වෙනවා ඇති 100ට එකක් වගේ. එහෙම එන්නේ නැහැ. මොකද මෙහි ඕන තරම් කට්ටිය ඉන්නවා ජොබ්ස් වලට යන්න. ලංකාවේ අය විතරක් නෙමෙයි ඉන්දියන්ස්ලා කොච්චර ඉන්නවද ඒෂියන් කන්ට්‍රීස් වල කට්ටිය පිලිපීන්ස් ඒ වගේ රටවල කට්ටිය කොච්චර ඇවිල්ලා මෙහෙමද ඒ හින්දා මම ඔයාට කියන්නේ ඔයා මෙහෙට එන්නම ඕනේ ඇවිල්ලා තමයි මම කියන්නේ ඒ රිස්ක් එක ඔයා ගන්න ඕන රිස්ක් එකක් තමයි මොකද මමත් මෙහි ඒව වෙනම අපි කතා කරමු ඉතින් මෙහි ඇවිල්ලා ඉන්නවා නම් දැන් ඔයා නර්සරි එකකට යනවා ආසාවෙන් ඉන්නවා නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ Google map එක අරගෙන ඔයා දාගන්න nursery near for me. ඔයාට ළඟින් තියෙන nursery ඔයා search කරන්න Google එකේ. හරි. nursery ගොඩාක් ඔයාට යන්න පුළුවන් ඒවා. කොහේට වෙන තැන්වල දාලා ඔයාට ඕන search කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ අපිට ඕනි හොයාගෙන nursery කොහෙද තියෙන්නේ. හරි. nursery වල දැන් එහෙම ඔයා search කරාට පස්සේ Google එකේ පෙන්නනවා ඒගොල්ලන්ගේ contact details ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතනින් ඔයා ගන්න WhatsApp number එක. එයාලගේ WhatsApp number එක. email එකටත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් mail කරන එක ඔයගොල්ලෝ කරනවනේ කොහොමද? හැබැයි nursery වල ගොඩාක් WhatsApp පාවිච්චි කරනවා ඒගොල්ලෝ. ඉතින් ඔයාලා ඒ number එක අරගෙන එයාලගේ official number එක අරගෙන ඔයගොල්ලෝ message එකක් draft කරන්න, ඔයාගේ CV එක attach කරන්න, අර email එක දානවා වගේම ඔයාගේ මොනවා හරි YouTube එකේ ඔයා මොනවා හරි කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට වෙනම ඔයාව ඉක්මනට read කරගන්න පුළුවන් විදිහට ඔයාගේ page එකක් මොනවා හරි හදලා තියෙනවා නම් ඒ හා සම්බන්ධව එතකොට ඔයාට පුළුවන් මේ mail එකට ඒ message එකට ඒක attach කරලා ඔයාට ඒක send කරන්න 90% විතර අනිවාර්යෙන්ම ඒගොල්ලෝ reply කරනවා මම මේක දැනුවත් කරනවා දැනුවත් කියන්නේ මම screenshots දාන්න. එහෙම ඕනේ නැහැ. ඔයගොල්ලෝ මාව විශ්වාස කරන්න. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන් interviews වලට කතා කරනවා. සමහර විට ඒගොල්ලෝ අහනවා interview එකට එන්න කලින් ඔයගොල්ලන්ගෙන් questions අහනවා. ඔයාගේ visa status එක මොකද්ද ඊට පස්සේ ඔයාගේ salary එක කොහොමද බලාපොරොත්තු වෙන්නේ වගේ දේවල් ඔයාගෙන් අහනවා. ඉතින් ඒගොල්ලෝ ටග් ගාලා මේ ඒකට reply කරනවා ගොඩක් ඉක්මනින් nursery වල අර WhatsApp විදිහට WhatsApp ඒගොල්ලෝව contact කරගත්තා. ඉතින් ඒක එකක්. ඒක ඔයගොල්ලෝ මම දන්නේ මේක මට කවුරුත් කියපු ගන්න නෙවෙයි. මම ඒ ඉන්න කාලේ මම කිව්වනේ මම මෙහි visit visa එකකින් ආවේ. ඉතින් ඒ ඉන්න කාලේ මම කරපු දෙයක්. ඉතින් ඒ අනිවාර්යෙන්ම reply කරනවා ඒගොල්ලෝ interview එකට එන්න කියයි. ඒගොල්ලෝ interview එකෙන් සාමාන්‍ය දුරට ඒගොල්ලෝ okay වුණොත් ඔයාලට කියයි පැයක් හෝ දෙකක් ඔයගොල්ලන්ට trial එකක් දෙයි ළමයි එක්ක වැඩ කරලා බලන්න. ඉතින් ඒ වගේ දෙනවා. එතකොට ඔයාගේ performance ඒ වෙලාවේ ඔයාට පුළුවන් උපරිමයෙන්ම ඔයා ඒගොල්ලන්ට කරලා පෙන්නන්න. ඔයා ළමයි එක්ක කොහොමද ඔයාගේ behavior එක
කොහොමද කියලා ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ ඒවා ඕකේ නම් එන්නේ නැහැ. හැබැයි නර්සරි වල ස්කූල් වල වගේ නෙවෙයි, ටිකක් වෙනස්. මේ හැම දෙයක්ම ළමයි ඒ කම්පැනි එකෙන් කම්පැනි එකට ඒගොල්ලෝ හදාගෙන රූල්ස් තියෙනවා. එතකොට ඒවත් එක්ක තමයි යන්නේ. එතකොට සමහර නර්සරිස් වල එයාලා වීසා එකට ඒගොල්ලෝ කියනවා ඔයාගෙන් මාසෙකට කීයක් හරි කපා ගන්නවා කියලා. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා වීසා දෙනවා. හැබැයි අපේ ස්කූල් එකේ අපිට අවුරුදු දෙකකට වීසා ගන්නවා. හැබැයි නර්සරි වල මම කියන්නේ එහෙම. එතකොට වැකේෂන් පීරියඩ් එකේදී ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ. සමහරු ගෙවනවා. ඉතින් ඒ වගේ එක එක දේවල් තියෙනවා. දැන් අපිට අපේ ස්කූල් එකේ වැකේෂන් එකේදී අපිට තියෙන සැලරි එක අපිට දෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. එතකොට ඒකයි කියන්නේ හොඳ කම්පැනි එකකට හොඳ ස්කූල් එකක් වගේ හොයාගත්තොත් ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඔයාට මුලින්ම සෙටල් වෙන්න ඕන නම් මෙහි ඇවිල්ලා. දැන් මම ඒක තමයි කරේ. මම වෙන මොකුත් බැලුවේ නැහැ. මට හොඳම දේ මට ස්ථිරවම දේ තමයි ස්කූල් එකට යන එක. දැන් අර යුද්ධ කාලේනවත් නර්සරි වල ප්‍රශ්න වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෙව්වේ නැතු ඒවා තියෙන්නේ නැතිනේ. හැබැයි එහෙම නෙවෙයි ස්කූල් වල අපිට සැලරි දුන්නා. ඉතින් අපිට බය වෙන්න දෙයක් තිබ්බේ නැහැ. අන්න ඒ වගේ හොඳ කම්පැනි එකක් බලලා එහෙම යන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාලා මෙහි එන්න කලින් ගොඩාක් දේවල් ගැන හොයලා බලන්න. එතකොට ඔයාගේ ওই හිතේ මොනවා හරි බයක් තියෙනවා නම් ඒව නැති වෙනවා. මොකද එතන නැත්තම් මේකට හරි යන්න පුළුවන් කියලා හොඳ ස්ට්‍රෝං CV එකක් හදා ගන්න ඕනේ. CV එකක් ඒවා ඉස්සරහදී මම කියන්නම්. ඉතින් අර ටිප් එකක් මම දුන්නේ ඔයගොල්ලන්ට කොහොමද හොයාගන්න පුළුවන් ලේසි විදිහ. ඔයා තවත් මම දන්න දෙයක් තමයි මම ලංකාවේදී මේකට එන්න මම කොච්චර ආශාවෙන් හිටියද ඒ වගේම කොච්චර බයෙන් හිටියද මට ජොබ් එකක් හොයාගන්න බැරි වෙයිද මොකද කරන්න කියන එහෙම බයක් ඔයාලට තියෙනවනේ. හැබැයි ඔයා හිතන්න ඔයාට මේ දේ කරන්න පුළුවන් නම් එන්න බය වෙන්න හිතන්නවත් එපා. මම ඊළඟ වීඩියෝවේදී ඒක කතා කරන්න කොහොමද මම ලංකාවේ මොකද ඒ දවස්වල ඔය වීසා එන ග්‍රෙස්ලාගෙන් ප්‍රශ්න කරන්නේ ඉමිග්‍රේෂන් එකෙන්. ඉතින් ඒවට ඔයා තමයි ඔයාගේ පාර හදා ගන්න ඕනේ. ඉතින් මොනවා හරි අමතක වෙච්ච තැනක් හරි මොනවා හරි අවුලක් තිබ්බ තැනක් තියෙනවා නම් ආපහු මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඒවට රිප්ලයි කරන්න. හැම දෙයකම කාලයක් තියෙනවා. හැම දෙයකම ඔයා දේවල් ප්‍රාර්ථනා කරාට ඒවා ඉෂ්ට වෙන්න කාලයක් යනවා. ඉතින් අපි බලමු අගෝස්තු වලින් පස්සේ මට ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එහෙම බලමු අපි වෙන මොනවා හරි try කරලා. ඉතින් එහෙම තමයි බය වෙන්න එපා. ඔයාව විලිට් කරගන්න පොසිටිව් දේවල් හිතන්න. මම හැමදාම මට මේ ලැබුණු ජීවිතේට මම ස්තුතිවන්ත වෙනවා. ඔයාත් එහෙම වෙන්න. ඉතින් ඒක ලේසි කියන්නේ අමාරුයි තමයි මේ තනියෙන් ඇවිල්ලා මේ ඔයාලට මට කියන්න තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ මට වැඩි ශක්තිමත් වෙන්න පුළුවන්. මොකද මම දැන් මට මෙහි කවුරුත් නැහැ. කියන්නේ තනියම දේවල් කරගත්ත මගේ යාළුවෝ ඉන්නවා කීප දෙනෙක්. ඒනාට මගේ පවුලම කෙනෙක් මෙහි ඇවිල්ලා මට උදව් කරේ නෑ. මම ඒකයි කියන්නේ ඔයා බය වෙන්න එපා දේවල් ඉස්සරහට කරන්න. මම මේ ඇවිල්ලා කරගත්තේ මම ලංකාවේ මහියංගනේ. ඉතින් මම මේ වගේ දුරකට මම තනියෙන් ජීවිතේ ගොඩනගා ගත්තා. මං මාව වෙනුවෙන් මාව විශ්වාස කරලා මං ජීවිතේ දිනුවා කියලා. තාම දිනුවේ නැහැ. ඒකට මට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ නිසා මට වැඩිය ගොඩාක් දේවල් වලින් ඕගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා ඇති. ඒ නිසා බය වෙන්න එපා. පොඩි අයට කියන්නේ මට වැඩිය දැන් බාලද මොකද මන් දැන් වයසයි. හරි. ඉතින් ඒ නිසා බය වෙන්න එපා කිසිම දෙයකට. ඔයා විශ්වාස කරන්න. ඔයාට අනිවාර්යෙන්ම හරියනවා. ඉතින් මම ලොකු දෙයක් කරන මම එහෙම කෙනෙක් නෙවෙයි. හැබැයි මං වගේ අයත් ඇතිනේ. මං වගේ පොඩි දේවල් වලින් ඉස්සරහට එන්න ඕනේ. ඉතින් ඒ අයටයි වීඩියෝ එක ගන්න නැත්තම් ඔයා මොනවද දන්නේ ඔයා ටීචර් කෙනෙක්වත් නෙවෙයිනේ තාම කියලා. එහෙම තමයි සමහරුන්ට දේවල් ලැබෙද්දී සමහර අයට ඒ දේවල් ලැබෙන්නේ හිමින්. එහෙම තමයි ඉතින් නේද? ඕනම දෙයක් මම ඕන වෙලාවක කියන්න කැමතියි ඔයගොල්ලෝ වෙනුවෙන්. මොකද මං වගේ තව
කට්ටිය ගෙහින ගොඩාක් ඇති හැබැයි කරගන්න ඉන්න කට්ටියට යාළටයි මම මේ කතා කරන්නේ. ඉතින් පුළුවන් උදව්වක් වුණොත් මම කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. එහෙනම් thank you so much මාව ආදරෙන් බලාගෙන ආදරෙන් අහගෙන හිටියට